ක්‍රිකට් එකේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්න අපගේ නාලිකාවට. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය පැවැත්වීමට නියමිත කටයුතු සියල්ලම දැන් සැලසුම් කර ඇති බව. මෙම තරඟාවලියට ලොව වටින්ම නොයෙක් ක්‍රීඩකයන් රැසක් සහභාගී වෙනවා. මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ විශේෂම දේ තමයි මෙවර තරඟාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉන්දිය ක්‍රීඩකයන්ද ලංකා ප්‍රීමියර් ලීගයට සහභාගී වීමට තීරණය කර ඇත. මෙම තරඟාවලිය දෙසැම්බර් 1 වෙනිදා සිට දෙසැම්බර් 23 වෙනිදා දක්වා පැවැත්වේ. මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක මාධ්‍ය වෙත මෙහෙම කතාවක් කියා තිබෙනවා. ඇත්තටම මට මෙවර පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට සහභාගී වීමට නොහැක. එළඹෙන 2026 ICC 2020 ලෝක කුසලාන් තරඟාවලිය සහ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා මම ලොකු අවධානමක් යොමු කර ඇත. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව අතරතුර ඉන්දීය පුහුණු සැසි කිහිපයකට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. යනුවෙන් ඔහු කියා තිබෙනවා. දසුන්ගේ මෙම ප්‍රකාශයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංකද වචන ස්වල්පයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු මෙහෙම කියා තිබෙනවා. මම නම් හිතන්නේ දසුන් අයියා මේ ගත්ත තීරණය තව පාරක් හිතලා බැලුවොත් හොඳයි කියා. මොකද ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා නොකර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට යන එක නම් හොඳ වැඩක් නොවේ. යනුවෙන් ඔහු කියා තිබෙනවා. ක්‍රිකට් රසිකයෙකු වශයෙන් මාගේ අදහසක් දසුන්ගේ මෙම තීරණය ගැන තව පාරක් හිතලා බැලුවොත් හොඳයි කියලා. මොකද ක්‍රීඩකයෙක්ගේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.